ආයිබෝන් ළමයි. ඔන්න මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයගොල්ලන්ට උසස් පෙළ මීඩියා පළවෙනි පාඩමේ තවත් රචනා ප්‍රශ්නයකට උත්තරයක් හදාගන්න විදිය ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න. හරි. උසස් පෙළ මීඩියා පළවෙනි පාඩම තමයි සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය සහ විකාශනය කියන පාඩම. එතකොට මේ පාඩමෙන් අපිට එන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් ගැන තමයි දැන් කියලා දෙන්න හදන්නේ. එන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. පෙනිසිල්වේනියානු විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම විසින් ප්‍රචණ්ඩ ක්‍රියා සහිත කාටුන් වැඩසටහන් ළමයින්ට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබාගත්තේ ඒ කියන්නේ නිරීක්ෂණ මොන වගේ කාරණාද ඒගොල්ලෝ නිගමනය කරේ කියන කාරණා මොනවද කියන එක ගැන අපෙන් අහන්න පුළුවන් රචනා ප්‍රශ්නයකට. මේක ඒගොල්ලෝ පර්යේෂණ කණ්ඩායම විසින් කරපු පර්යේෂණයේ ප්‍රතිඵල අපිට කාරණා තුනක් විදිහට කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට මේක එන්න පුළුවන් රචනා ප්‍රශ්නයකට ලකුණු 12ක. මොකද පර්යේෂණ කණ්ඩායම විසින් ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රචණ්ඩ ක්‍රියා සහිත කාටුන් වැඩසටහන් නැරඹුවට පස්සේ ළමයින් තුළ ඇතිවෙන වෙනස්කම් තුනක් ගැන. එතකොට මේ වෙනස්කම් තුන තමයි අපිට විස්තර කරන්න එන්න පුළුවන් ලකුණු 12ක ප්‍රශ්නයක් විදිහට. හරි අපි බලමු මොනවාද ඒ වෙනස්කම් තුන කියන එක ගැන. පෙනිසිල්වේනියානු පර්යේෂණ කණ්ඩායම විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම ප්‍රචණ්ඩ ක්‍රියා සහිත කාටුන් වැඩසටහන් ළමයින්ට නරඹන්න දීලා ඊට පස්සේ ඒ ප්‍රචණ්ඩ ක්‍රියා සහිත රූපවාහිනී වැඩසටහන් නැත්නම් කාටුන් වැඩසටහන් නැරඹුවට පස්සේ ළමයින් තුළ ඇති වෙන්න පුළුවන් වෙනස්කම් මොනවාද කියන එක ගැන සඳහන් කරලා තියෙනවා. පළවෙනි වෙනස්කම තමයි වේදනාකාරී දේ පිළිබඳව සංවේදීතාවය අඩුවීම. දෙවෙනි වෙනස්කම තමයි දරුවන් අවට පරිසරය පිළිබඳව තමන් ජීවත් වන අවට පරිසරය පිළිබඳව බියක් ඇති කර ගැනීම, අනවශ්‍ය බියක් ඇති කර ගැනීම. හරිද? තුන්වෙනි කාරණාව තමයි අන් අය සමග කටයුතු කිරීමේදී ප්‍රචණ්ඩකාරී වීම සහ අඩදඹර ඇති කර ගැනීමට පෙළඹීම. ඔය කාරණා තුන තමයි පෙනිසිල්වේනියානු විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම ප්‍රචණ්ඩ ක්‍රියා සහිත රූපවාහිනී වැඩසටහන් දරුවන්ට නැරඹීමට දීමෙන් පස්සේ ළමයින් තුළ ඇති වෙන්න පුළුවන් වෙනස්කම් කියලා නිගමනයකට ආවේ. හරිද? හරි. එතකොට අපිට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ওই විදිහට අපි කාරණා තුන ලියා ගන්න පුළුවන්. පෙනිසිල්වේනියානු විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම මේ විදිහට කරපු පර්යේෂණයෙන් ළමයින් තුළ ඇති වෙන්න පුළුවන් වෙනස්කම් මොනවාද කියන එක පිළිබඳව සඳහන් කරලා කාරණා තුන අපි ලියා ගන්න ඕනේ. මේ කාරණා තුන තමයි වේදනාත්මක දේ පිළිබඳව සංවේදීතාවය අඩුවීම, අවට පරිසරය පිළිබඳව බියක් ඇති කර ගැනීම, අන් අය සමග කටයුතු කිරීමේදී ප්‍රචණ්ඩකාරී වීමට වැඩිපුර පෙළඹීම. හරිද? ওই විදිහට අපිට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක විස්තර කරන්න ඕනේ. ලකුණු 12ක රචනා ප්‍රශ්නයන් මේක. එතකොට අපි මේක විස්තර කරන්න ඕනේ. මොකක්ද මේ වේදනාකාරී දේ පිළිබඳව සංවේදීතාවය අඩු වෙනවා කියන්නේ? එහෙම කියලා අපි කරුණු තුනම වෙනම අරගෙන අපි මේක විස්තර කරගන්න ඕනේ. හරිද? හරි. අපි බලමු කොහොමද මේක විස්තර කරගන්නේ කියලා. පළවෙනි එක තමයි වේදනාකාරී දේවල් පිළිබඳව සංවේදීතාවය අඩුවීම. මාතෘකාව ලියලා ඊට පස්සේ අපිට පුළුවන් මේක විස්තර කරගෙන යන්න. මෙහෙමයි. මාධ්‍ය ආයතනවල ප්‍රධානම අරමුණ තමයි ලාභය ඉපීම. ඒ කියන්නේ මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නේම වාණිජ අරමුණ මත. මේ වාණිජ අරමුණ හේතු කරගෙන මාධ්‍ය ආයතනවල ප්‍රධානම අරමුණ වෙන්නේ වැඩි තමන් විසින් ඉදිරිපත් කරන සංදේශවලට වැඩි ග්‍රාහක පිරිසක් ආකර්ෂණය කර ගැනීම. එතකොට මේ වගේ කාටුන් වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ වැඩි ළමා ග්‍රාහක පිරිසක් තමන්ගේ නාලිකාව වටා ඇද බැඳ තබා ගන්න එක. හරිද? එතකොට මේ විදිහට ග්‍රාහක ආකර්ෂණය නැත්නම් ළමයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම තමයි ප්‍රධාන වශයෙන්ම මේ කාටුන් වැඩසටහන් වලින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ කාටුන් වැඩසටහන් වලට කාටුන් වැඩසටහන් නිර්මාණය කරන නිර්මාණකරුවන් කාටුන් වැඩසටහන් සඳහා ගිනි ගැනීම්, ගිනි තැබීම්, මිනි මැරීම්, එතකොට පහර දීම් වගේ දේවල් කාටුන් වැඩසටහන් වලට ඇතුළත් කරනවා. එතකොට ඒ ඇතුළත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ
ළමයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම. එතකොට මේ විදිහට මේ වගේ දේවල් තියෙන. ඒ කියන්නේ ගිනි ගන්න දේවල්, පහර දෙන දේවල්, අනිත් අයත් එක්ක රණ්ඩු වෙන දේවල්, එතකොට මරණ දේවල්, ඒ වගේ දේවල් දැක්කහම ළමයි හිතනවා මේ දේවල් හරිම සාමාන්‍ය දේවල්. මොකද නිතරම මේ කාටුන් වලින් මේ දේවල් ඒගොල්ලෝ දකිනවා. ඉතින් ඒගොල්ලෝ ඇත්ත ජීවිතෙත් එතකොට හිතලා බලනවා. එහෙනම් මේ දේවල් හරිම සාමාන්‍ය දේවල්, මේ දේවල් අපි නිතරම දකින දේවල්. එහෙම කියලා හිතලා ළමයි මොකද කරන්නේ? මේ වගේ දේවල් හරි සාමාන්‍ය දේවල් කියලා ඒගොල්ලෝගේ ඔළුවෙන් තීරණය කරනවා. එතකොට සාමාන්‍යයෙන් අවට අපේ සමාජයේ ඒගොල්ලෝ ජීවත් වෙනකොට මේ වගේ දේවල් වුණොත්, ඒ කියන්නේ කවුරු හරි රණ්ඩු වෙනවා නම්, කවුරු හරි කෙනෙක් තවත් කෙනෙක්ව මරන්න යනවා නම්, කවුරු හරි කෙනෙක් තවත් කෙනෙක්ගේ ගෙදරකට ගිනි තියනවා නම්, ඒ වගේ දේවල් වලදී ළමයි තීරණය කරනවා මේවා හරි සාමාන්‍ය දේවල්, මේවා ගැන අපි එහෙම ලොකුවට දුක් වෙන්න දෙයක් නැහැ. එහෙම කියලා ළමයි තීරණය කරනවා. ඕක තමයි මේ වගේ ඒ කියන්නේ වේදනාකාරී දේවල් පිළිබඳව සංවේදීතාවය අඩුවීම කියලා කියන්නේ. එතකොට උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට උදාහරණ දාන්න පුළුවන් සාමාන්‍ය කාටුන් වැඩසටහන් ගැන මෙතන කතා කරන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් එක. ඒ වගේ අපිට උදාහරණ කිහිපයක් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි නරඹන කාටුන් වලින් උදාහරණ අද සමාජයේ තියෙන කාටුන් වලින් අපිට උදාහරණ දෙක තුනක් දාන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි කාරණාවට. දෙවෙනි එක තමයි දරුවන් අවට පරිසරය කියන්නේ තමන් ජීවත් වන අවට පරිසරය පිළිබඳව බියක් ඇති කර ගැනීම. මොකක්ද මේ අවට පරිසරය පිළිබඳව බියක් ඇති කර ගන්නවා කියලා කියන්නේ? ඒ කියන්නේ ළමයි දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේම මාධ්‍ය ආයතනවල ප්‍රධාන අරමුණ තමයි ලාභය ඉපීම. ඒතකොට මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නෙම ලාභය අරමුණු කරගෙන වාණිජ්‍ය අරමුණු මත. එතකොට මාධ්‍ය ආයතන මොකද කරන්නේ? මේ විදිහට කාටුන් වැඩසටහන් නිර්මාණය කරනකොට ඒගොල්ලෝ මේ කාටුන් වැඩසටහන් වලට මිත්‍යා රූප, මිත්‍යා සතුන් වෙන්න පුළුවන්, මිත්‍යා පුද්ගලයන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇත්ත ජීවිතයේ ඉන්න සතුත් නෙවෙන පුද්ගලයොත් නොවන මිත්‍යා ඒ කියන්නේ අපි නිකන් හදාගත්ත එක එක විශ්වාසයන් මත අපි හිතනවා මෙන්න මේ වගේ සත්තු ඉන්න පුළුවන්, මේ වගේ සත්තු ඉන්න පුළුවන් කියලා විවිධාකාර චරිත ඇතුළත් කරලා නිර්මාණය කරන කාටුන් වැඩසටහන්. එතකොට මේව නරඹන ළමයි හිතනවා මේ වගේ දේවල් එහෙනම් ඇත්ත ජීවිතේ අපි ජීවත් වන අපේ අවට පරිසරයේ ඉන්න පුළුවන් මේ වගේ සත්තු, මේ වගේ පුද්ගලයෝ ඉන්න පුළුවන්. එහෙම කියලා ළමයි විශ්වාස කරන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලෝ ළමයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම වෙනුවෙන් කරන මේ දේ නිසා මේ වගේ කාටුන් වැඩසටහන් නිර්මාණය කරාට පස්සේ ළමයි හිතනවා මේ අවට පරිසරයේ එහෙනම් අපි ගොඩක් අපි බයෙන් ඉන්න ඕනි, මේ වගේ සත්තු ඉන්න පුළුවන්, මේ වගේ මිනිස්සු ඉන්න පුළුවන් කියලා ඒගොල්ලෝ විශ්වාස කරන්න පටන් ගන්නවා. ඉතින් මේ හේතුව හින්දා ළමයි අවට පරිසරය ගැන බයක් ඇති කරගෙන ඒගොල්ලෝ ජීවත් වෙන එක ගැන බය වෙලා ඒ වගේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒකට උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් ශ්‍රෙක් කාටුන් එක. ශ්‍රෙක් කාටුන් එකේ අර මේ ඉන්න මේ අය ඒ වගේ අය අර අමුතු ඒ කියන්නේ මේ ලෝකේ සාමාන්‍යයෙන් අපි දකින මිනිස්සු සත්තු එහෙම නෙමෙයි. ඒගොල්ලෝ අමුතුම මිත්‍යා සත්තු జాතියක්. එතකොට තව උදාහරණයක් විදිහට සුදු භූතයා කියලා කාටුන් එකක් තියෙනවා. ඒතකොට ඒ වගේ කාටුන් වල. එතකොට ළමයි හිතනවා මේ වගේ අය ඇත්ත ජීවිතේත් ඇති. ඒ හින්දා අපි ඒගොල්ලෝ බියක් ඇති කරගන්නවා. හරිද? ඕක තමයි දෙවෙනි කාරණාව. එතකොට ළමයි තුන්වෙනි කාරණාව ගත්තොත් තුන්වෙනි කාරණාව තමයි අන් අය සමග කටයුතු කිරීමේදී ප්‍රචණ්ඩකාරී වීමටත් ගැටුම් ඇති කර ගැනීමටත් පෙළඹීම. නේ? එතකොට කලින් කිව්වා වගේම තමයි මාධ්‍ය ආයතන කටයුතු කරන්නේ ලාභ අරමුණ මත. එහෙම ලියන්න පුළුවන් අපිට මාධ්‍ය අරමුණ මත එහෙම මාධ්‍ය ලාභ අරමුණු කරගෙන ඒගොල්ලෝ නිර්මාණය කරන කාටුන් වැඩසටහන් වලට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධානම පරමාර්ථය තමයි ළමයින්ගේ ආකර්ෂණය දිනා ගන්න එක. එතකොට ළමයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම හින්දා ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? කාටුන් වැඩසටහන් නිර්මාණය කරන නිර්මාණකරුවෝ ගොඩක් වෙලාවට වීරත්වය කියන තේමාව පදනම් කරගෙන මේවා නිර්මාණය කරන්න පෙළඹිලා ඉන්නවා. වීරත්වය කියන්නේ ඒ නිර්මාණය ඇතුලේ වීරයෙක් ඉන්නවා, ප්‍රතිවාදියෙක් ඉන්නවා. නිතරම වීරයා ජයග්‍රහණය කරනවා, අනිත් ප්‍රතිවාදියාව පරාද කරනවා, වීරයා ජයග්‍රහණය කරනවා. මේව තමයි නිතරම දකින්න ලැබෙන්නේ මේ වගේ කාටුන් වල. එතකොට මේ
වීරත් ළමයි සාමාන්‍ය ජීවිතයේදී පාසලක ඉන්නකොට පෙර පාසලක ඉන්නකොට ඉස්කෝලේ ඉන්නකොට මේ වගේ ඉන්නකොට අනිත් අයත් එක්ක වැඩ කටයුතු කරනකොට ඉස්කෝලේ වැඩ කරනකොට ළමයි හිතනවා තමන් තමයි දිනන්න ඕනි අනිත් කෙනාව කොයි විදිහට හරි පරාද කරලා තමන් තමයි හැම වෙලේම ජයග්‍රහණය කරන්න ඕනි කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒ කියන්නේ අනිත් අයත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්නේ නැතුව තමන් විතරක් තමන්ගේ මොනවා හරි තරගයක් වෙන්න පුළුවන් මොනවා හරි දෙයකින් ජයග්‍රහණය කරන්න ඕන නම් අනිත් කෙනාව තමන්ගේ අනිත් යාළුවාව පරාද කරලා හරි තමන්ම තමයි හැම නිතරම ජයග්‍රහණය කරන්න ඕනි කියන එක ළමයින්ගේ ඔළුවට යනවා. මොකද ළමයි නිතරම කාටුන් වලින් දකින්නේ වීරයා නිතරම එයා තමයි ජයග්‍රහණය කරන්නේ ප්‍රතිවාදියා නිතරම පරාජයටපත් වෙනවා. ওই වගේ දේවල් තමයි ළමයි මේ කාටුන් වලින් දකින්නේ. එතකොට ওই විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දොස්තර හොඳ හිත වගේ කාටුන් එකක් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් කොයි විදිහටද වීරයා නිතරම දිනන එක ප්‍රතිවාදියා නිතරම පරාජය වෙන එක. අන්න ඒ වගේ අපිට උදාහරණයක් දාන්න පුළුවන් දොස්තර හොඳ හිත වගේ. ওই විදිහට ඊට පස්සේ අපිට කරුණු තුන පැහැදිලි කරගන්න පුළුවන්. හරි. ඔය විදිහට තමයි ලකුණු 12ක ප්‍රශ්නයකට අපි උත්තරයක් හදාගන්න ඕනේ. ආයෙත් මුලට ගියොත් පළවෙනියටම අපිට විස්තර කරන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එන්න පුළුවන් පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාල කණ්ඩායම ළමයින්ගේ මේ පරීක්ෂණ කරලා ළමයින්ගේ වෙනස්කම් තුනක් සිද්ධ වෙනවා කියලා තීරණය කරා මොනවද ඒ කියලා අහුවොත් ලකුණු 12කට තමයි එන්න පුළුවන්. කාරණා තුනක් තියෙනවා. වේදනාත්මක දේ පිළිබඳව සංවේදීතාවයේ අඩුවීම, අපට පරිසරය පිළිබඳව බියක් ඇති කර ගැනීම, අන් අය සමග කටයුතු කිරීමේදී නිරන්තරයෙන්ම ප්‍රචණ්ඩකාරී වීමට පෙළඹීම. ඔන්න ඔය කියන කාරණා තුන මම මේ කියපු විදිහට විස්තර කරන එක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ප්‍රශ්නේ අවසන් කරන්න පුළුවන් ඉහත සඳහන් වෙන ආකාරයට පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාල පරීක්ෂණ කණ්ඩායම රූපවාහිනී ප්‍රචණ්ඩකාරී වැඩසටහන නැරඹුවට පස්සේ ළමයින්ගේ වෙන වෙනස්කම් මේ සඳහන් කරපු ආකාරයට තමයි මේ තීරණය කරලා තියෙන්නේ. එහෙම කියලා ඉවර කරන්න පුළුවන්. හරි. ওই විදිහට තමයි ලකුණු 12ක රචනා ප්‍රශ්නයක් අපි ලියන්න ඕනේ. හරි. තවත් වීඩියෝ එකකින් මම තවත් රචනා ප්‍රශ්නයක් කොයි විදිහටද ලියන්නේ කොයි විදිහටද ඒක විස්තර කරන්න ඕනේ කියන එක ගැන අරගෙන එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.